ඔයාලා දැන් සෙට් වෙන්නේ සාරෝල් සුළු channel එකට. ඉතින් ඔයාලා දැනට මම දන්නේ මොකද්ද වීඩියෝ කියලා. මෙන්න මේ විදිහ ඔයාලා කැමති එක්කෙනා ෆොටෝ සෙට් කරලා AI වලින් කොහොමද ෆොටෝ සෙට් කරන්න කියලා බලන්න. දැන් මෙමු අපේ වීඩියෝ එකට. ඔයාලට මේ විදිහට ෆොටෝ සෙට් කරගන්න ප්‍රොම්ප්ට් දෙකක් තියෙනවා. එක ප්‍රොම්ප්ට් එකක් තමයි ඔයාලා කැමති කෙල්ලෙක්ගේ ෆොටෝ එකක් තියන. ඒ කෙල්ල වැඩ් කරගන්න පුළුවන්. නැත්නම් ඔයාලට AI වලින්ම කෙල්ලෙක් එඩිට් කරලා දෙන්න ප්‍රොම්ප්ට් එකක් තියෙනවා. අපි මුලින්ම අපි කැමති කෙල්ලගේ ෆොටෝ එක කොහොමද ඇඩ් කරන්න ප්‍රොම්ප්ට් එක බලමු. මම ඔයාලට මේ ප්‍රොම්ප්ට් එක ඩිස්ක්‍රිප්ෂන් එකට දාලා තියන්න. ඔයාලා මුලින්ම ප්ලස් මාක් එක බලලා ඔය විදිහට ගැලරි එකේ එතකොට ඔයාලගේ ෆොටෝ එකක් සිලෙක්ට් කරගන්න. ඒක සිලෙක්ට් කරගත්තට පස්සේ අපි කැමති කෙල්ල වැඩ් කරගන්න ප්‍රොම්ප්ට් එක මම උතරින් ඔයාලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න. මේ ඔයාලා මුලින් ඊට පස්සේ ප්‍රොම්ප්ට් එක එතන ටයිප් කරගන්න. ඒක ටයිප් කරලා ඔහොම සෙන්ඩ් දුන්නාට පස්සේ යාලා කියනවා ඔයාලට අවශ්‍ය කෙල්ලගේ ෆොටෝ එකක් දාන්න කියලා. ඒ ෆොටෝ එක ඊට පස්සේ ඔයාලා ප්ලස් මාක් එක වල ගැලරියට ගිහිල්ලා ආපු දාන්න. ඊට පස්සේ ඔයාලගේ සමහර විට මේ yes no දෙන්නේ නෙවෙයි. ඔක දැම්මඩත් පස්සේ ඒ yes no දුන්නාට පස්සේ ඔයාලගේ ෆොටෝ එක ප්‍රොසෙස් වෙනවා. ප්‍රොසෙස් වුණාට පස්සේ අපි ඒකේ ෆයිනල් රිසල්ට් එක බලමු. A few moments later. ෆොටෝ එක ජෙනරේට් වුණාට පස්සේ අපිට ඔය විදිහට උඩින් නොටිෆිකේෂන් එකක් එනවා. ඔයාලා හැම වෙලාවෙම නොටිෆිකේෂන් එකෙන් බෑක් වෙලා ගිහින් යන්න. නැත්නම් ෆොටෝ එක ලෝඩ් වෙන්න ගොඩක් වෙලා යනවා. අපි ඊට පස්සේ දැන් ෆයිනල් රිසල්ට් එක බලමු. දැන් අපි කෙල්ලෙක්ව AI වලින්ම එඩිට් කරලා දෙන ප්‍රොම්ප්ට් එක බලමු. ඔයාලා මුලින්ම කලින් වගේම ChatGPT ඕපන් කරගන්න. ඕක මුලින්ම ඔයාලගේ ප්ලස් මාක් එක ඔබලා ඔයාලගේ ෆොටෝ එක සිලෙක්ට් කරගන්න කලින් වගේම. මම ඒක දාලා තියන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ ප්‍රොම්ප්ට් එක. ඔයාලා ප්‍රොම්ප්ට් එක උතන ටයිප් කරගන්න ඕනේ. ඒ ප්‍රොම්ප්ට් එක ඔයාලා ටයිප් කරගත්තට පස්සේ කලින් වගේ සෙන්ඩ් දෙන්න. ඒක සෙන්ඩ් දුන්නට පස්සේ ඔයාලගේ ඉමේජ් එක ප්‍රොසෙසින් කියලා පෙන්නයි. ඊට පස්සේ ප්‍රොසෙස් වුණාට පස්සේ අපි ඒකේ ෆයිනල් රිසල්ට් එක බලමු. ඉතින් අද වීඩියෝ එකේ තියෙන ඔච්චරයි. මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. ඒ සාරෝල් සුළු channel එකෙන්.